Hero Tips YouTube channel එකෙන් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බිත්තර ඔයා හොදලා පාවිච්චි කරනවා නම් එහෙම නැත්නම් හොදලා අහුරනවා නම් ඒ දේ කරන්න හොඳ නැහැ කියලා ඔයා දැනන් ඉන්න නැතුව ඇති. ඉතින් ඇයි එහෙම හොඳ නැත්තේ? සහ ඒකේ වැදගත් වෙන හැම කරුණක්ම විස්තරාත්මකව කියලා දෙන්න තමයි මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ. මේ වීඩියෝ එකේ කරුණු වලින් පස්සේ ඔයා බිත්තර හොදනවා නම් ඒ දේ නොකර ඉඳී කියලා මම හිතනවා. මම බිත්තර සේවීම කරන්න හොඳ නැත්තේ ඇයි කියලා. කුකුල් ජරාව එහෙම නැත්නම් අසුචි කියන ඒවා තැවරුණු හෝ කැඩුණු බිත්තර පරිභෝජනය කිරීම අවදානම් කියන එක කවුරුත් දන්නවා. ඒ නිසා කඩෙන් ගේන බිත්තර ගබඩා කර තැබීමට පළමුව සබන් දමා හෝ එහෙම නැත්නම් සේදීම වගේ දේවල් වලින් මේ අවදානම මග හැරනවද කියලා ගොඩාක් දෙනෙක් වෙලාවකට අහනවා. එහෙම නැත්නම් ගොඩාක් දෙනෙක් හොදලා මේ විදිහට පාවිච්චි කරන්න පුරුදු වෙලා ඉන්නවා. ඉතින් කිකිලි බිත්තරේ මතු පිට කුකුල් අසුචි ගෑවිලා තියෙන බව පේන්න තිබ්බේ නැතත් බිත්තර කටුව මතු පිට ජීවාණුහරණය කරලා නැති හින්දා යම් ප්‍රමාණයකට සැල්මොනෙල්ලා කියන කුකුල් අසුචි වල ජීවත් වෙන හානිකර බැක්ටීරියා එක තියෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් කුකුල් අසුචි වල ජීවත් වෙන ඇතැම් රෝගකාරක සැල්මොනෙල්ලා විශේෂ වලට වියලි බිත්තර කටුව මතු පිට දවස් 54ක වගේ කාලයක් ජීවත් වෙන්න පුළුවන් කියලා හොයාගෙන තියෙනවා. එහෙමනම් ජරාව පේන්න තිබුණත් නැතත් බිත්තර වල සැල්මොනෙල්ලා කියන ඉන්නවා. ඒක ටිකක් අඩතුරුදායකයි. කිකිලිය බිත්තර එයාගේ ජම්බාලියෙන් එළියට දාන්නේ බිත්තර කටුව වටේට බ්ලූම් කියලා ආරක්ෂක පටලයකුත් තැම්පත් කරලා. මේ ආරක්ෂිත ආලේපනයෙන් බිත්තර කටුවේ මුද්‍රා වෙලා වගේ තමයි තියෙන්නේ. ඒක නිසා ව්‍යාධිජනක බැක්ටීරියා වර්ග බිත්තරයේ ඇතුළට යන එක වැළැක්වෙනවා. එතකොට මේ බිත්තර සේදුවාට පස්සේ මොකද්ද වෙන්නේ? බිත්තර කටුව සම්පූර්ණයෙන්ම ආවරණය වූ එකක් නෙවෙයි. ඊට සියුම්ව සිදුරු සහිතව තමයි තිබෙන්නේ. මේ නිසා බිත්තර හොදනකොට ඒකේ මතු පිට තියෙන කුණු, දූවිලි, සතුන්ගේ අසුචි ජලයේ දී වෙලා බිත්තරය ඇතුළට ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා. බිත්තරය ඇතුලේ ප්‍රෝටීන් බහුල මාධ්‍යයක් තියෙන්නේ. ඒකට සුද්ධ ජීවීන් වැටුනොත් එහෙම කඩිනමින් ඒක වර්ධනය වෙලා විශේෂයිත තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා බිත්තර සේදුවාට පස්සේ ගබඩා කර තබා ගන්නේ නැහැ. බිත්තර පාවිච්චි කරන අවස්ථාවේ සෝදා ගන්න එක අවුලක් නැහැ. මම හිතන්නේ නැහැ සෝදපු බිත්තර වෙළඳ පොලේ ඇසුරුම් කරලා තියෙනවත් කියලා. බිත්තර නිෂ්පාදන ක්‍රියාවලියේදීම කුණු, දූවිලි, අසුචි තැවරුණු එක සීමා කරලා හොඳ තත්ත්වයේ කළමනාකරණයේ ක්‍රමවේද අනුගමනය කරලා තමයි ගොඩාක් වෙලාවට බිත්තර නිෂ්පාදනය සිද්ධ වෙන්නේ. ලෝකයේ සාමාන්‍යයෙන් බිත්තර ඇසුරුම් කරනකොට පිරිසිදු කරන්නේ යන්ත්‍රානුසාරයෙන් පිස දැමීමක් වගේ දෙයක්. එහෙම නැතුව හොදන එක නෙවෙයි. ඉතින් සාමාන්‍යයෙන් කඩෙන් ගේන බිත්තරයක් සෝදා ගැනීම අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම සේදුවාම වෙන්නේ අර කිව්ව ආරක්ෂක පටලය විනාශ වෙන එක. එහෙම සේදුනාම සේදුණු ජලයේ බිත්තර කට්ටේ ඇතුළට ඇසට නොපෙනෙන සිදුරු හරහා ඇතුළට යනවා. ඒ නිසා මේ විදිහට සේදුවාට පස්සේ බිත්තර දූෂණය වීමේ අවදානම වැඩි. ඉතින් අවසානට කතා කරන්න ඒ නිසා මේ වගේ බිත්තර මිලදී ගන්නකොට මතු පිට ජරාව ගෑවිලා නැති බිත්තර තෝරා ගැනීම ජරාව ගෑවේ තිබුණොත් සෝදායම බිත්තර එබෙලෙම ආහාරයට ගන්න පුළුවන්. සෝදලා පිහදාලා තියන්න යන්න එපා. ඊට පස්සේ නොකැඩුණු අලුදු නොවු බිත්තර තෝරා ගැනීමත් වැදගත්. පිරිසිදු අපිරිසිදු බිත්තර එක ගොඩේ ගබඩා කරන්නේ නැතුව ඒ සඳහා විශේෂයෙන් සකස් කරපු තියෙන ඇසුරුම් වල ගබඩා කරලා සීතකරණයක නිසි ලෙස ගබඩා කර තැබීමත් වටිනවා. සීත කරන්නේ නැතුව සාමාන්‍ය උෂ්ණත්වයන් මිලදී ගන්න බිත්තර ඒ විදිහටම එළියේ ගබඩා කරන්නත් පුළුවන්. පාවිච්චි කරන්න කලින් මේ බිත්තරේ වතුර වීදුරුවක් තුළට දමා ගිලෙනවා නම් හොඳ බිත්තරයක් ලෙස තෝරා ගන්න පුළුවන්. නරක වූ බිත්තර ගොඩාක් වෙලාවට පාවෙනවා. වතුර ගෑවු පසු එවෙලෙම ආහාරයට සකසා ගන්න පුළුවන්. අනික් කාරණේ තමයි බිත්තර අමුවෙන් හෝ බාගෙට මිස ආහාරයට නොගැනීම. හාෆ් බොයිල් ඒකත් විශේෂයෙන් ප්‍රතිශක්තිය අඩු ගර්භණී කුඩා ළමයින් වයෝවෘද්ධ උදවියට විශේෂයෙන් වැදගත් වෙන කාරණාවක් වෙන්න පුළුවන්. අජීර්ණ වලට හේතු වෙන්න පුළුවන් නිසා සැල්මොනෙල්ලා නිසි ලෙස විනාශ වීමට බිත්තර විනාඩි 8ක් 10ක් වගේ කාලයක් හොඳින් තබා ගන්න එක තමයි ගොඩාක් වෙලාවට හොඳ. ඔම්ලට් විදිහටත් ඔයා ආහාරයට ගන්න පුළුවන්. ඉතින් මේතනදී කියව කරුණු කාරණා ටික පිළිපැද්දෝ සැල්මොනෙල්ලා විෂ වීම වලින් ආරක්ෂා කරගන්න පුළුවන්. කාලයක් තිස්සේ මේ වගේ වැරදි කරොත් ඔයාට දීර්ඝකාලීන බලපෑම් ඇතිවීමේ හැකියාවක් තියෙනවා. මේ වගේම පරිස්සම් වෙලා බිත්තර වල තියෙන ප්‍රෝටීන් ගුණදායක දේවල් ශරීරයට එක් කරගන්න තමයි අපිට තියෙන්නේ. මේ විදිහකින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සම්බන්ධයෙන්. මේ වගේම දිනදා ජීවිතය වැදගත් වෙන දැනුම අලුත් දේවල් ටිප්ස් බලා ගන්න කැමති නම් අපේ channel එක subscribe කරලා එකතු වෙන්න කියලා මතක් කරනවා. එහෙනම් අදට ගිහින් එන්නම් හැමෝටම සුබ දවසක්.